කවදා හරි ඔළුව ඇතුලේ එකම දේ දොංකාර දෙනවා වගේ එක තැනක හිර වෙලා වගේ දැනිලා තියෙනවද? මේ විග්‍රහයෙන් අපි බලමු ඔය ඕන්න වදා හිතන පුරුද්දෙන් මිදිලා මනස නිදහස් කරගන්න උදව් වෙන ප්‍රායෝගික ක්‍රම ටිකක් ගැන. මේ ප්‍රශ්නවලට උත්තරේ ඕනම් ඒ හැඟීම හොඳටම හුරුපුරුදු අය ඕන තරම් ඉන්නවා. ඇත්තටම මේක අද කාලේ ගොඩක් දෙනෙක්ට තියෙන අභියෝගයක්. හැබැයි හොඳම දේ තමයි මේක අපිට පාලනය කරගන්න පුළුවන් පුරුද්දක් කියන එක. හරි. ඊනම් අපි මේ කතාවට ටිකක් ගැඹුරට බහිමු. මුලින්ම තේරුම් ගන්න ඕනවට වඩා හිතන එක නිකම් පුරුද්දක් නෙවෙයි. ඒක අපිව හිර කරගන්න මානසික උගුලක්. ගොඩක් දෙනෙක් හිතන් ඉන්න දෙයක් තමයි ඕනවට වඩා හිතන එක බුද්ධිමත්කමේ ලකුණක් කියලා. ඒත් ඇත්තකම වෙන්නේ මොකක්ද? අපේ මානසික ශක්තිය නිකරුණේ ඉවර වෙලා අපිව මහන්සි කරන එක විතරයි. ප්‍රශ්න විසඳනවා වෙනුවට අපි අලුතින් ප්‍රශ්න හදාගන්නවා. ඉතින් සරලවම කිව්වොත් ඕනවට වඩා හිතනවා කියන්නේ එකම සිතුවිලි රෝලකේ කැරකෙනවා වගේ දෙයක්. මේකින් වෙන්නේ අපිව කිසිම දෙයක් කරගන්න බැරි විදියට අකර්මණ්‍ය කරන එකයි. විසඳුමකට යන එක නෙවෙයි. ඕනම ප්‍රශ්නයක් විසඳන්න කලින් මුලින්ම මේක ප්‍රශ්නයක් කියලා අපි දැනගන්න එපයි. අන්න ඒක තමයි මේ දැනුවත් වීමේ අදියර. මේ ලක්ෂණ දිහා පොඩ්ඩක් බලන්නකෝ. විශ්ලේෂණ අංශභාගය කියන්නේ තීරණයක් ගන්න බැරුව එක තැනම හිර වෙලා ඉන්න එක. විනාශකාරී චින්තනය කියන්නේ අයෝ නරකම දේ වෙයි කියලා නිතරම බයෙන් ඉන්න එක. මේ රටා තමන්ගේ ජීවිතේ තියෙනවද කියලා හඳුනගන්න එක තමයි පළවෙනි පියවර. හරි. ප්‍රශ්නේ අඳුරගත්තා. දැන් මොකද කරන්නේ? අපි දැන් විසඳුම් පැත්තට යමු. මේක හරියට මනස පැහැදිලි කරගන්න දෙන ටූල් කිට් එකක් වගේ. මෙන්න අපි කතා කරන්න යන ප්‍රායෝගික පියවර 5. තත්පර 5 නීතිය හිතන්න වෙලාවක් වෙන් කරන එක, සිතුවිලි ලියන එක, පාලනය කරන්න පුළුවන් දේවල් මොනවද කියලා හොයාගන්න එක, සහ සිහි කල්පනාව පුහුණු කරන එක. හරි. අපි මේවා එකින් එක අරගෙන බලමු. පළවෙනි පියවර. තත්පර 5 නීතිය. මේකේ ප්‍රධානම අරමුණ තමයි ඔළුවේ කැරකෙන සිතුවිලි නවත්තලා අපිව ඉක්මනටම ක්‍රියාවකට යොමු කරන එක. හිතන්නකෝ ඔළුව ඇතුලේ සිතුවිලි හිර වෙලා කියලා. දැන් මම කියන විදියට පස්සට ගණන් කරන්න. 5යි 4යි 3යි 2යි 1යි. දැන් නැගිටින්න මොකක් හරි කරන්න පොඩිම පොඩි දෙයක් වුණත් කමක් නැහැ. එතකොට අර ඔළුවේ කැරකෙන සිතුවිලි චක්‍රය බිඳෙනවා. දෙවනි පියවර තමයි සිතන වේලාවක් වෙන් කරන එක. දවසට විනාඩි 15ක් වගේ වේලාවක් වෙන් කරගන්න. ඔළුවට වද දෙන හැම දෙම ගැන හිතන්නේ අන්න ඒ වෙලාවට විතරයි. දවසේ වෙන වෙලාවක ඒ සිතුවිල්ලක් ආවොත් හරි මම ඒ ගැන වෙන් කරපු වෙලාවෙ හිතනවා කියලා හිත හදාගන්න. තුන්වෙනි පියවර. හිතේ තියෙන හැම අවුලක්ම කොලයකට දාන එක. ප්‍රශ්නේ මොකද්ද? ඒකට කරන්න පුළුවන් දේවල් මොනවද? මේ විදිහට ලියනකොට ඔළුවෙන්නේ බර නිදහස් වෙලා හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. හරි. 4වෙනි පියවර. මේක නම් හරිම වැදගත්. අපේ ශක්තිය, අපේ කාලය යොදවන්න ඕන අපිට පාලනය කරන්න පුළුවන් දේවල් වලට විතරයි. මේ බලන්නකෝ. වම් පැත්තේ තියෙන්නේ අපිට වෙනස් කරන්න පුළුවන් දේවල්. අද දවසේ අපේ ක්‍රියා, අපේ ප්‍රතිචාර, අපේ උත්සාහය. හැබැයි දකුණු පැත්තේ තියෙන දේවල්, අතීතය, අනිත් අය හිතන දේවල්, නැත්නම් අවසාන ප්‍රතිඵලය. ඒවා අපිට පාලනය කරන්න බෑ. ඉතින් ඒ ගැන හිතලා ශක්තිය නාස්ති කරගන්න එක තේරුමක් නැහැ. අන්තිම සහ 5වෙනි පියවර. සිහි කල්පනාව. හිත ගොඩක් අවුල් වෙලාවට S2 පියාගෙන තමන්ගේ හුස්ම ඉහළ පහළ යන විදිය දිහා විතරක් අවධානයෙන් ඉන්න. ඒකෙන් අපිව අතීතය ගැන දුක් වෙන එකනුත් අනාගතය ගැන බය වෙන එකනුත් අයින් කරලා මේ ඉන්න මොහොතට වර්තමානයට අරගෙන එනවා. හරි. මේ පියවර ටික පුරුදු කරන ගමන්ම අපිට ලොකු මානසික වෙනසකුත් අවශ්‍ය වෙනවා. අපි දැන් ඒ ගැන කතා කරමු. මෙන්න මතක තියාගන්න ඕනම දේ හැමදේම 100%ක් හරි විදිහට කරන්න ගිහින් තමයි අපි නතර වෙන්නේ. ඒ නිසා වැරදෙයි කියලා බය නැතුව වැඩේ පටන් ගන්න. වැදගත් වෙන්නේ හැමදේම පරිපූර්ණ වෙන එක නෙවෙයි අපි පොඩ්ඩක් හරි ඉස්සරහට යන එක. මතක තියාගන්න ඕනවට වඩා හිතන එක කියන්නේ